මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. මීගමුව බන්ධනාගාරයේ කැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් අඩෝ බයික් එකක් ඒ කාගෙද බං වෙන කාගෙද අපේ අප්පච්චි අරන් දුන්නේ බං මරුනේ ගණන් ඇති නේද බං මිතුරෙකු වාගේ ආදරේ තවකෙකු දේදූ සංසාරේ ලංවෙලා හිත් හදනා පැහැදිලි අහසින් දලරලි සයුරින් හෝ කරදර වටලා සුවය දෙනා හිතවත්කම් මුමුණලා හදගෙතකම් කරගෙන වේතනා වැළඳගෙන රකින්න වේ කඳුලින්නේ ප්‍රාර්ථනා तारुका दिना देना गायना චේ දැන් පැයක් තිස්සේ මෙතන බා කොහෙද මොක සුරංගනා ඊටම නෑනේ පොඩ්ඩක් ඉඳපම් බං අඩන්න නැතුව දැන් එయ్యේ කි ඇයි ඒ තමයි ආවද බං ආවද ආවා මන් දැන් කීප දවසක් බලාගෙන උඹලා දෙන්න නේද මගේ නංගී පස්සින් යන කිරිපණුව දෙන්න මනුසත්කම් බබලනා සඳවත්කම් කරගෙන චේතනා පැළඳගෙන පැහැදිලි අහසින් දලරැලි සයුරින් හෝ කරදර වටලා සුවය දෙනා හිතවත්කම් මුමුණලා හදගෙතකම් කරගෙන වේදනා මේ ආපංකෝ උඹ නම් මගේ ගියාත්ම සහෝදරයෙක්ද කොහෙද බං අඩෝ මටත් දැන් ඕකම හිතලා කියපන්කෝ ගියාත්ම අපි අතරම සහෝදරයෝ වෙන්න ඇති බං මේ අත්ෙත් එක බඩ වැල කඩාගෙන ආවේ නැති වුණාට අපි සහෝදරයෝ වගේ මචං ඉන්නේ අනිවාර්යයෙන්ම අපි ගියාත්ම සහෝදරයෝ වෙන්න ඇති යමද දොළ පැත්තට මරුව දහස යන් දේබා කමට පොඩිවුම් බයික් එක හෙන සීන්න එක නේද බා අර මොකදකාගේ පොඩියටයක් දැක්කනේද බයික් කට්ටක් කරගෙන රඟන රැගිල්ල ළඟදිම කනවා කෑමක්ක ඔව්යන්කෝ යන වේගේ අම්මුණොත් ආය දෙනවා පුතේ ආය තපංකෝ ගන්න නැතිව එක මම ඒක කලින් මොකක් කරේ එරියස් එකක් ඉඳ දෙනවා බං අපිත් එක්ක මොලි චානු විසල්
ලියුම මට අපේ උන්ද නැතිවරා දැන් අවුරුදු 10ක් විතරත් වෙන්න එනවා. දානිට ලෑස්ති වෙන්න එපයි අප්පුච්චි. ප්‍රශ්න. අද නම් සුබිරි දවස නේද බං? මාම මහත්තුළු දෙන්න කොහෙ ගිහින්ද මෙලෑට? අපි ගියා යන්න නැද්ද ඉතින් කොල්ල මාමා විලා සංග්‍රාමයේද? ඌ බල පුතා මේ ගම්මිරිස් වල දෙකක් තියෙන එකේ ගම්මිරිස් කරලා ඔක්කොම බිම මෙවුන් පැනලා මේ මොන හරි තියෙන දෙයක් කාලෙමුද බං? මාවට ඇත්තට කියන්න සුබ ආරංචියකුත් තියෙනවනේ. ඒ මොකද්ද බඩේ? මගේ රජ රස්සාව කරන වෙලෙත් හරිනේ තාත්තා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. මීගමුව බන්ධනාගාරයේ කැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් සහ ඔවුන් නිරායුධ බන්ධනාගාර නිලධාරීන් හට සිදු කළ පහර දීම සම්බන්ධයෙන් නිලධාරීන් 8 දෙනෙකු සහ බන්ධනාගාරයේ රැඳවියන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇද්ද. අද පෙරවරුවේ මීගමුව බන්ධනාගාරයට ආරක්ෂාව තර කර තිබෙන අතර රැඳවියන් පිළිබඳ තොරතුරු සොයා බැලීමට ඔවුන්ගේ ඥාතීන් මෙවැනිට හලෝ දෙමාපියන්ට දරුවෙක්, යාළුවන්ට හොඳ යාළුවෙක්, සමාජයට වැඩදායී පුද්ගලයෙක් අහිමි වීම කිසිදා පිරවිය නොහැකි පාඩුවකි. ප්‍රශ්නවලට පිළිතුර ප්‍රචණ්ඩත්වය නොවේ. සමාජයක් ශක්තිමත් වන්නේ පලිගැනීමෙන් නොවේ, මනුෂ්‍යත්වයෙනි. මේ කතාව ප්‍රචණ්ඩත්වය අගය කිරීමට නොව, එහි අවසානයේ ඉතිරිවන වේදනාව මතක් කිරීමටයි. ඉතින් මේ කතාව ඔයාගේ හදවතට දැනුණා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අපි නිකාලු ෆිල්ම්ස්